හයි කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ රසම රසට කැරට් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මම මේකට හොඳින් සෝදලා කපාගත්තු කැරට් ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම පොඩියට කපාගත්තු රතු ලූණු ටිකක්, සුදු ලූණු ටිකක්, ඒ වගේම අමු මිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳු, අබ පේස්ට් එකෙන් පොඩ්ඩක්, ලුණු කුඩු, අමු තුන පහ කුඩු, උළු හාලර ටිකක් එකතු කරගෙන තියෙනවා. ඉතින් අද මට මේකට කරපිංචා තිබ්බේ නැහැ එකතු කරගන්න. ඉතින් ඔයාලා මේක හදද්දි මේකට කරපිංචා ටිකකුත් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම භාජනයකට දාලා මේකට කැරට් ටික වැහෙන ගානට පොල් කිරි එකතු කරලා හොඳින් කලවම් කරලා අපි ලිප දාගෙන පැය භාගයක් විතර කැරට් ටික තැම්බෙනකන් හොඳින් උයා ගන්න ඕනි. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ මගේ කැරට් එක. ඉතින් ඔයාලා මේ විදියට කැරට් කරි එකක් හදලා බලන්නකෝ. මේක හරිම රසයි. ඉතින් මේ වගේ රස රෙසිපි බලන්න මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ආයෙත් රසම රස රෙසිපියක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමට ඉන්න ආදරේ.